Hello guys, ඉතින් ඔන්න අද මම ගෙනල්ලා තියෙන්නේ මගේ headset එක review කරන වීඩියෝ එක. ඉතින් ඔයාලා thumbnail එකෙන් දකින්න ඇති මොකද්ද scene එක කියලා. හරි ඉතින් තාම මේ unbox කරේ නෑ. මේ විදිහට තමයි ඉතින් දරස් එකෙන් ආවේ. මුලින්ම මේකේ model එක කිව්වොත් model එක මට මතක නෑ මම පෙන්නන්නම්. මෙන්න මේක තමයි model එක. ඉතින් phone එකෙන් වීඩියෝ කරන්නේ ඔය මගේ ටැට්ටරේ තියෙනවා මේ හරියෙන් ඔන්න අවුලක් නෑ පොඩ්ඩක් රිය පොඩ්ඩක් නෙවෙයි ඇත්තටම නිකන් බොරුව වැඩක් නෑනේ ඇත්ත පෙන්නන්න ඕනේ. ඒ නිසා ඔන්න ඔහොම තමයි තියෙන්නේ. හරි දැන් අපි මුලින්ම මේ බබල් රැපින් හරි මොකක් හරි යන්නේ ටොක් ගාන එක කඩා ගමු. ඊට පස්සේ ඒක වැඩක් නෑ ඒක අයින් කරමු. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා. මේ විදිහට වටේ කාඩ්බෝඩ් මෙව්ව එකක් තියෙනවා. ඒකත් වැඩක් නෑ ඒකත් අයින් කරලා දාමු. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ හරිය මොකද්ද lightning headphone කියලා ගහලා තියෙනවා. මොනවද ඒව මෙව වගේක් තියෙනවා. ඒකෙන් වැඩක් නැහැ. ඉතින් පෙට්ටියෙන් වැඩක් නැහැ නේ. ඊට පස්සේ මෙතන වර්ගය ගහලා තියෙනවා. මෙතන දිලිසෙනවා පොඩ්ඩක්. ඒ ඇස්සේ මෝටරෙත් උදුරනවා ටිකින් එන්න. හරි ඉතින් අපේ පැත්තේ කියන්නේ මෝටරේ උදුරනවා කියලා. ඔයාලා කියන්නේ ටැංකිය උදුරනවාද කියලා කමෙන්ට් එකක් දාන්න. හරි ඉතින් බයිලා වෙනයි බන වෙනයි ගෑනු වෙනයි කෙල්ල වෙනයි හරි ඒ වගේ වැඩක් නැහැ. ඉතින් හෝ යාළුවනේ ඔන්න ඔය විදිහට අන්බොක්ස් කරනවා. අන්බොක්ස් කාඩ් පස්සේ මේ වගේ ඉටිකොල බෑග් එක තමයි තියෙන්නේ. මම මේක ගන්නවා මේ විදිහට. හරිද? හරි ඉතින් පෙට්ටිය ඇතුළ හැමෝම කරන්නේ මුලින්ම මේ පෙට්ටිය ඇතුළ තියෙන ඒවා පෙන්නේ මාත් ඉතින් එහෙමම කරනවා. මම මේ PC zone කියන එකෙන් තමයි ගත්තේ. ඉතින් දරාස් එකේ තිබ්බේ මේක තමයි ගණන් අඩුවටම. මේක මොකක්ද කියලා මම දන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් දිග අරගෙන බලමු. මේකේ මොකක්ද ගහලා තියෙනවා ඉංග්‍රීසියෙන්. එයාලා මෙව්ව කරාට මේ මෙව්ව වෙනවා කියලා ඉංග්‍රීසි කියවන්න. හරිද? එහෙනම් බැරි කමක් නැහැ මේ ඉංග්‍රීසි පුළුවන් මේ. මෙතන මොනවා අම්මට මේ එක එක වගේ තියෙනවා මම ඒක බ්ලර් කරන්න. ඒ වැඩක් නැහැ. හරි. පෙට්ටිය ඇතුළේ මුකුත් නැහැ. පෙට්ටිය පැත්තකින් තියෙන්නේ. මෙතන මගේ ලයිට් පටිය තියෙන්නේ. මේ තමයි මේ සෙටප් එක වල ලයිව් බලන අය නම් දකින්න ඇති මේ මගේ ලැප් එකේ පරණ ඩිස්ප්ලේ එකයි මේ මෙව්ව එක මොකද්ද කීබෝඩ් එකයි මේ මගේ පරණ මවුස් එක මේ SSD එක මේ මගේ මවුස් එකේ දැන් ගන්න තියෙන මවුස් එකේ පෙට්ටිය. දැන් මෙතන headset එකත් එල්ලනවා. දැන් ඔයාලා මේක බලලා ඊළඟට බලලා ඉවල headset එකකුත් තියෙයි. හරිද? හරි. ඒක වගේ වැඩක් නැහැ. ගැම්මට අම්මා මේ තියෙන්නේ. මේ වගේ තමයි මේක පේන්න අපි ඉටිකොලෙත් අයින් කරමු. ඉතින් ඉටිකොලෙන් අපිට වැඩක් නැහැ නේ. හරි ඒකත් විසික් කරලා දාමු. මම මේ තාම ෆෝන් එකෙන් බලන් තමයි ඔයාලට පෙන්වන්නේ. හරි දැන් මම ඔන්න ඔය ගානට තියාගෙන හරි ඉතින් අම්මට සිරි මේක left right කියලා ගහලා වෙන්න ඇති. මම හිතන්නේ R අකුර තියෙන්නේ. ඔව් left right ඒ කියන්නේ වම දකුණ මේ අතට එන්නේ. ඊට පස්සේ මේක පොඩ්ඩක් අපි ඊට හොලවගෙන බලමු. හොලවගත්තට පස්සේ වයර් ටික බැඳලා තියෙනවා. ඒක මට තනි අතින් ගලවන්න හැකියාවක් නැති ඒ වගේ. තප්පරයක් දෙන්න ගලවගෙන ඉන්න. හරි ඉතින් වැඩි මේ ට්‍රාන්සිෂන්ස් නැහැ කෙලින්ම මේසෙ උඩින් තිබ්බා. ආයෙත් ගත්තා එහෙම වීඩියෝ එක ස්ටොප් කරලා. හරි ඉතින් මේකේ කෙරවල යත්තොත් මං හිතේ මේ වයර් තුන දිගටම යනවා කියලා නෑ. එහෙම නෑ. මේකේ මේ මම දැක්කා මේකේ මේ තාල් තියෙනවා මේකේ මේ USB එකෙන් තමයි මේකේ ලයිට් එක පත්තු වෙන්නේ. ඊට පස්සේ මේක මං හිතන්නේ රතු එක මයික් එක වෙන්න ඕනේ. ඔව්. මම මේ ගහලා තියෙනවා පේනවද දන්නේ නැහැ. මේ 4K දාන්න නැගන්නේ මට ඒක මතකත් නැහැ මේ කොහොම හරි ඉතින් ඔන්න ඔහොම තමයි තියෙන්නේ. මේක අනික් එක මේ ඔඩියෝ එන එක අම්මට සී ෆෝන් එකත් අටින්න ගියා හරි අවුලක් නැහැ. ඉතින් හෙඩ්සෙට් එක මේ වගේ තමයි තියෙන්නේ. අම්මට සී මෙතන කුෂන් එකක් තියෙනවා. ඒක නම් වාසියක් වගේ. මම ඊට පස්සේ දැන් පොඩ්ඩ අල්ලවලු. මම මේකේ ටෙක්ස්චර් එකට මං හුඟක් කැමති වුණා. ඇත්තටම මේ තමයි පළමු ස්පර්ශය. මම දන්නේ ඒකට මොකද්ද කියන්න ඕනේ කියලා. මේ පැත්තේ මොකද්ද ගහලා තියෙනවා මොකද්ද JDL ගේමින් කියලා ගහලා තියෙන ගැම්මක් තමයි. ලයිට් තියෙනවා මේ සුදු පාට වගේ ඔය නිකන් තියෙන්නේ හුලං කපොල් වගේ නේ මේකට කියන නම මම දන්නේ. ඔන්න ඔය ලයිට් පත් වෙනවා කියලා තිබ්බා. මේ සුදු පාට මැද එකෙත් පත් වෙනවද කියන්නේ මම දන්නේ. ඇත්තම කිව්වොත් මම මේ headset එක මේ රවුමේ මම කියලා නවත්තන්නේ නැහැ. මේ රවුමේ මේ සද්දයට වැඩි කරන්න පුළුවන් කියලා දන්නවා. ඉතින් අපේ මාමාගේ පුතාගේ headset එකෙත් ඉන්නේ පුළුවන්. ඊට පස්සේ මෙන්න මේක නම් ආතල්ල. මෙතන එහෙන සනීපයක් දැනෙනවා. හරි ඉතින් ඊට පස්සේ වැදගත්ම දේ මේකේ මයික් එකක් තියෙනවා. මම ඒක තමයි පොඩ්ඩක් ගන්න ඩොඩ් ගාන අතාරින සද්දේ. අප්පසි වීඩියෝ ගනිත් පැත්ත හරිනේ. හරි අවුලක් නැහැ මේ
ආම්මා මේ ඒකත් අවුලන්නේ පොඩ්ඩක් මේ පොඩ්ඩක් එහෙම වෙනවා ආයෙ ඒක ඇවිල්ලා නවතින. ඒ කියන්නේ ඒක හෙට නෙමෙයි මෙහෙට කරාම මෙහෙට එනවා. හරි අවුලන්නේ ඒක. මේ ෂේප් එක කියන්නේ කටලාගෙන කොහොම ඇහෙනා නැතිනම් උඹලටත් නන් මේ මන් දන්නේ. ඒක නෙමෙයි මේක ඇතුලේ ස්පීකරේ තියෙනවා. ස්පීකරේ උඩ තියෙන්නේ නසමයි. එච්චර හොඳ එච්චරටම ගණකම එකක් නෙමෙයි. ඉතින් ඇත්ත කියන්න ඕනේ මේ යට ස්පීකරේ අහුවෙනවා අතන මේ කුසන් එක. ඉතින් ඒක නේ ඇත්තනේ. ඉතින් එහෙම තියෙන්න බෑ නැත්තම් සද්ද දෙන්නේ නැහැ නේ මෝඩ කතා මාත් කියන්නේ. මේ යකඩ වැටවල් දෙක නම් මේ අවුලකුත් නැහැ. හයියට තියෙනවා ඇතුලේ යකඩයක් තියෙනවා එළිය නිකන් ප්ලාස්ටික් රබර් මික්ස් වෙච්ච එකක් වගේ තමයි තියෙන්නේ. හරි ඉතින් දැන් අපි මේක මේ ඔක්කොම කලින් දැන් මේකේ ලයිට් එක බලා ගන්න එපේ. සද්දෙටත් කලින් මොනවද ඕනේ පර්ෆෝමන්ස් නේ. පර්ෆෝමන්ස් කියන්නේ සද්දෙට කමන්නේ. අපි මේක මේ විදිහට පේනවා ඇති කියලා මම හිතනවා. මේක දාගමු. අම්මට හරි බඩු කෑල්ල වැඩ කරනවා වගේ. අම්මා මේ වගේ තමයි ලයිට් ඉෆෙක්ට් එක තියෙන්නේ. අඩෝ හිතුවට වඩා ගැම්මක් තියෙන පාටත් මාරු වෙනවා. සුපිරි පාට ටිකක් තියෙනවා. ඉතින් ඔයාලට පාට ටික බලා ගන්නත් පුළුවන්. හරි ඉතින් මේ ගාන අන්න ඊළඟට එලකිරි කවුද ඇහුවේ? කවුරුත් ඇහුවේ නෑ මං තමයි කිව්වේ. මේ මෙතන මේකේ ගාන උනේ අම්මට කිව්වේ 1500යි කියලා. ඇත්තටම මේක 3505ක් වුණා. හරි ඕන්න ගානත් ඇහුණා ගැම්මක් තමයි. ඉතින් මේක ඇතුළෙත් ලයිට් එක පොඩ්ඩක් පේනවා වෙනවා. කණේ ලයිට් එක බලන් ඉන්නේ කණේ ඇතුළේ ඉන්න උන් තමයි. හරි ඉතින් දැන් අපි මේ මෙතනින් මේ කෑල්ල නතර කරලා මේ PC එකෙන් සෙට් වෙමු. මේ පොඩ්ඩක් සවුන්ඩ් ටෙස්ට් එකක් දාලා බලන්න PC එකෙන් සෙට් වෙමු එලකිරි. හරි බොයිස් ඉතින් මේ විදිහට තමයි හෙඩ්සෙට් එකේ මයික් ක්වොලිටි එක. ඔයාලා මම මේ කතා කරන්නේ හෙඩ්සෙට් එකේ මයික් එකේ. හරි ඉතින් ඔයාලට දෙයක් කියන්න දෙනවා මේකේ මයික් එක ගන්නම් පොඩ්ඩක් ඉන්න මම ෆේස් කැම් එක ලොක් කරලා පෙන්නන්න. හරි ඉතින් මේ මයික් එක පොඩ්ඩක් මෙන්න මේ හරියෙන් පොඩි අවුලක් තියෙනවා. ඔන්න ඔහොම ගත්තාම ඔටෝ පල්ලහැට හැදෙනවා. එතන හරියටම තද වෙලා නැහැ. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. ඇටිත් දන්නෙත් නැහැ. මම ඒක නම් මට ටික අවුල් කියන්නේ මෙතනින් පොඩ්ඩක් එඩිට්ලු. මෙතනින් පොඩ්ඩක් මේ වෙනස් කරලා හරියට ෆිට කරගත්තා නම් ඒක හරියම අවුලකුත් නැහැ. එක විදියකට තියෙනව නැත්තේ නෑ. අර මෙතනින්ම කරගෙන තමයි පොඩි අවුලකට තියෙන්නේ. ඒතකොට මේ වගේ RGB ලයින් එකක් කරනවා. මේ පැත්තෙත් එහෙමම තියෙනවා. සවුන්ඩ් ක්වොලිටි එක නම් හොඳයි ඇත්තටම. හරි ඉතින් ගැම්මක් තමයි ඔය විදිහට තමයි වීඩියෝ කරන්නේ. ඉතින් subscribe කරලා set වෙන්න. ඉතින් මම හැමදාම හවසට Blood Strike live සෙල්ලම් කරනවා. ඉතින් මේ තියෙන මගේ Blood Strike profile එක මෙතන ID එක තියෙනවා. ඉතින් ඔයාලා කැමති සෙල්ලම් කරන අය එහෙම ඉන්නවනම් අනිවාර්යෙන් හවස live එක set වෙන්න request එකක් දාන්න.